දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බටලන්ද අපි කොමිෂන් සභාවම ගම්මුකෝ. ඒකට ඒක පත් කරන්නේ 48 පනතට අනුව නම් අපේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ කරුණු සෙවීමේ පරමාර්ථයෙන්. ඒතර එතන අදහස් කරන්නේ මේ සිද්ධ වුණේ මොකක්ද කියන එක සත්‍ය නිරාවරණය කිරීම. මොකද රටේ ජනතාවට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධයෙන් දැනගන්න රජයට තියෙනවා මහජන වගකීමක්. ඒකට හේතුව තමයි මේ තුල සාකච්ඡා කරන්නේ අනීතික ලෙස සිදු කරනු ලැබූ වදබන්ධනයන්, වදහිංසාවන්, ඒ වගේම මරණයට පත් කිරීම, නීති අනුකූල නොවන ආකාරයට සිදු කරනු ලැබූ මරණයට පත් කිරීම මෙවැනි දේවල්. ඒකට රජයක් විදිහට වගකිවිය යුතු වෙනවා. ඒ වගකීම සාක්ෂාත් කරන්න තමයි බටලන්ද කොමිසම පත් කරන්නේ. ඒකට අපි බලන්න ඕනේ මේ කොමිෂන් සභා වාර්තාව තුලින් කොච්චරක් දුරට අන්නේ අරමුණ ඉෂ්ට වුණාද. එහෙම කරන්න නම් ඒ කොමිෂන් සභා වාර්තාව අපේ මහාචාර්යතුමා සඳහන් කළා වාගේ ඒක ජනතාවට නිරාවරණය විය යුතුයි. නමුත් ඒක එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ මේ මෑතදී තමයි සාකච්ඡාවට ගැනෙන්නේ. එතකොට දැන් නමුත් තියෙන ගැටලුව තමයි කොමිෂන් සභාවක ඉදිරිපත් කරන්න නිර්දේශයන්. එතකොට ඒක නීතියක් නෙමෙයිනේ. ඒතර ඒ නිසා නීතියක තියෙන බලාත්මක බව කොමිෂන් සභා නිර්දේශයන්ගෙන් අපිට අපේක්ෂා කරන්න බෑ. වර්තමානයේ තියෙන ගැටලුව තමයි එතකොට ඒ කාලයත් එක්කලා ඒකේ තියෙන වටිනාකම සහ අපි කියනවා මේ වළංගුභාවය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මම දකින ප්‍රධානම දේ තමයි කොමිෂන් සභාවක් ඉතාම වැදගත්. එකක් තමයි කරුණු නිරාවරණය කිරීමේ මාධ්‍යයක් විදිහට, අනිත් එක තමයි රටේ ජනතාවට සත්‍ය දැනගැනීමේ ක්‍රමවේදයක් විදිහට. මොකද මේ කොමිෂන් සභා හැම එකක්ම අපි බැලුවොත් මහජන වැදගත්කමකින් යුක්ත කාරණා සම්බන්ධයෙන් තමයි පත් කරලා තියෙන්නේ. අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගත්තත්, ඊළඟට මේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගත්තත්, ඊළඟට මානව හිමිකම් සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභා ඇති කරලා තියෙනවා අපි යුද්ධය අවසන් කළාට පස්සේ. ඒතර යම්කිසි මහජන වැදගත්කමක් තියෙන අරමුණක් සම්බන්ධයෙන් ඇති කරන්නේ. ඒතර ඒ නිසා ගැටලුව වෙලා තියෙන්නේ එකක් තමයි ප්‍රමාදය, අනිත් එක තමයි මේ වාර්තාවන් වල නිර්දේශයන් සමාජගත වෙලා නැහැ. ඒකට හේතුව පනතෙම තියෙනවා. විශේෂයෙන් 48 පනතේ 2 ඈ කියන වගන්තියේ සඳහන් වෙනවා මේ නිර්දේශයන් ප්‍රසිද්ධ කළ යුතුද නැද්ද කියන එකත් ජනාධිපතිවරයාගේ අභිමතයට යටත්. මාවත